Welcome back to my YouTube channel. මම හිතුවා අද ඩේ ව්ලොග් එකක් ෂෙයා කරගන්න ඕගොල්ලොත් එක්ක. මොකද අද අයියාගෙත් නිවාඩු දවස. ඉතින් පොඩි ප්ලෑන් වගේක් තියෙනවා ඉතින් අද දවසෙත්. ඉතින් මේ මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පළවෙනි ඩේ ව්ලොග් එක. හැබැයි මම මේ පාර අරගෙන එන්න හිටපු වීඩියෝ එක නම් නෙමෙයි මේක. මම හිතාගෙන හිටියේ ඕගොල්ලොත් එක්ක hair growth water එකක් ගැන වීඩියෝ එකක් ෂෙයා කරගමු කියලා. මම දැන් මේ hair tonic එක පාවිච්චි කරන්න පටන් අරන් මාසයක් වගේ කාලයක් වෙන්නේ. ඉතින් මට හිතුණා තව ටික කාලයක් සති දෙකක් නැත්තම් තුනක් විතර ඒ hair tonic එක use කරලා කොහොමද මට ඇත්තටම result හම්බුණාද මොනවාද මට හම්බුණ result කියලා note කරගෙනම ඕගොල්ලොත් එක්ක share කරගන්නම් කියලා. සමහර විට මම ඊළඟට අරගෙන එන්නේ hair tonic එක සම්බන්ධ වීඩියෝ එක වෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් ඉස්සරහට. ඉතින් මම කලින් කිව්වා වගේ මේ මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පළවෙනි ඩේ ව්ලොග් එක. චූටි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් මම කැමති ඒ තියෙන මගේ අඩුපාඩු හදාගන්න. ඉතින් ඔයාලගෙන් තමයි මට සපෝට් එක ඕනේ. මම මොන වගේ දේවල්ද මොන වගේ පැත්තෙන්ද මේ වීඩියෝස් කරන එක මම ඉම්ප්‍රූව් කරගන්න ඕනි කියලා ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා වැඩිපුරම කැමති මම ගේන hair care වීඩියෝස් බලන්නද එහෙම නැත්නම් මේ වගේ ඩේ ව්ලොග්ස් බලන්නද ඉස්සරහට කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. අද උදේට කන්න මම කවුපි තමයි හැදුවේ. ඒ වුණාට අයියට උදේම අඹ ඕනි කියලා කිව්ව හින්දා එයාට ඒක ලෑස්ති කරලා දුන්නා. අපි ඊට පස්සේ උදේට කෑම කාලා ලෑස්ති වුණා චුට්ටක් එළියට යන්න. එළියට යන්න කියන්නේ දවල්ට උයන්න ඕන කරන පොඩි දේවල් ටිකක් තිබුණා. ඉතින් ඒ ටික ගන්න තමයි අපි දෙන දැන් මේ යන්න හදන්නේ. අයියයි මා ඊට පස්සේ දවල්ට යන්න ඕන දේවලුත් අරගෙන ඉක්මනින්ම ගෙදර ආවා. ඇවිල්ලා දවල්ට යන ඒවා ටික ලෑස්ති කරා. මොකද හවස අපි දෙන ටවුන් එකට යන්න හිතාගෙන ඉන්නවා. අයියට චූටි බඩු වගේක් ගන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ ටික ගන්නත් එක්කලා ඉක්මනටම ලෑස්ති කරගත්ත දවල් කෑම එක. මේ වීඩියෝ එක ඉතින් ඇත්තටම මට ගොඩාක් විශේෂ වීඩියෝ එකක්. මගේ තිබුණු ලොකු හීනයක් හැබෑ වුණා වගේ තමයි මට නම් දැනෙන්නේ. මම අවුරුදු 2ක විතර වෙලේ ඉඳන් විෂුවලයිස් කරලා තියෙනවා මේ විදිහට vlog එකක් කරන විදිහ. ඉතින් ඒ හැම දෙයක්ම ළඟ ඊයේ පෙරේදා ඉඳන් පටන් ගත්ත දේවල් නෙමේ. අවුරුදු 2ක විතර වෙලේ ඉඳන් තමයි මම විෂුවලයිස් කරන්නේ. මේ වීඩියෝ ක්ලිප් එක බලද්දි හරිම සතුටුයි මට. ඉතින් ගොඩ කාලෙක ඉඳන් විෂුවලයිස් කරපු දෙයක් හිතේ තියාගෙන හිටපු ලොකු හීනයක් හැබෑ කරගත්තාම ඉතින් තව කෙනෙක්ට මේක හරිම චූටි දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මට නම් මේක ගොඩාක් වටින දෙයක්. මොකද අවුරුදු ගාණක් තිස්සේ මම අවුරුදු 2ක් විතර තිස්සේ විෂුවලයිස් කරපු දෙයක්. ඉතින් ඔයාලා බැලුවොත් එහෙම මගේ YouTube channel එකේ මම 2024 අප්ලෝඩ් කරපු ෂෝට් වීඩියෝස් පවා තියෙනවා. ඉතින් 2024න් පස්සේ ලොකු බ්‍රේක් එකක් අරගෙන තමයි මම මේ අවුරුද්දේ මේ විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලත් මොකක්ම හරි දෙයක් ඔයාලා පටන් ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් YouTube channel එකක් නෙමෙයි ඕනම දෙයක්. ඉතින් ඔයාලා ආසාවෙන් ඉන්නවා නම් කරන්න. ඉතින් මම කියනවා ඔයගොල්ලන්ටත් ඔයාලගේ first step එක තියන්න. එතකොට තමයි අපිට මේක කොහොමද ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට මේක සාර්ථක කරගන්නේ කොහොමද කියලා හොයලා බලලා ඉගෙනගෙන කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද දවසින් දෙකෙන් හැමදේම achieve කරගත්ත කට්ටිය නැහැ. සමහර විට එහෙම අයත් ඉන්න ඇති. හැබැයි හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් අපිට ලැබිලා තියෙන අවස්ථා අනුව අපිට ලැබිලා තියෙන දේවල් අනුව ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට
එකම ගෝල් එක වුණත් ඇචීව් කරගන්න යන ටයිම් පීරියඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. වැදගත් වෙන්නේ අපි ඒක කරන්න ෆස්ට් ස්ටෙප් එක තියන්න ඕනේ. එතකොට තමයි අපි දැනගන්නේ අපේ වීක් පොයින්ට්ස් මොනවාද, මේක මේ විදිහට කරන්නේ නැතුව අර විදිහට කරා නම් අපිට මේක සාර්ථක කරගන්න තිබ්බ නේද වගේ ගොඩක් දේවල්. ඉතින් මමත් තාම මේ අවුරුදු 2ක ඉඳන් විෂුවලයිස් කරපු ගමන පටන් ගත්ත විතරයි. ඉතින් මම හිතනවා මේ ජර්නි එක ගැන මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් දවසක් ඉක්මනට මේ කියලා. ඉතින් ඒ දවස් වෙනකම් මමත් ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින් මම ඔයගොල්ලොන්ටත් කියන්නේ ඔයාලා කරන්න ඉන්න දේ කරන්න හොඳ වෙලාවක් හොයනවා නම් මේ දේ මට කරන්න පුළුවන්, මම කොහොම හරි කරනවා කියලා ඔයාලට හිතුණු වෙලාව තමයි දෙයක් කරන්න තියෙන හොඳම වෙලාව. ඉතින් මම හිතනවා මේක මගේ ෆස්ට් vlog එක වුණත් ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. මේ ගැන ඔයාලගේ අයිඩියාස් මොනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි.